දෙමින ප්‍රධාන වාර්තාවට එමු. චීන පොහොර නැවේ සිද්ධිය ශෂීන්ද්‍රගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි. සුභාෂිනී සේනානායක සහ උපාලි කරුණාරත්නගේ වාර්තාව. චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම මගින් රාජ්‍යයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව හිටපු රාජ්‍ය මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අල්ලස්සෝ දූෂ්ණ විමර්ශන කොමිසම පැය 7ක කාලයක් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ ලංකාදීප සටහන චීන පොහොර නැවේ සිද්ධියට ශෂීන්ද්‍රගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි. මේ සුමුදු හේවාපතිරණගේ වාර්තාවක එලෙස සටහන් කර තිබෙන්නේ ශෂේන්ද්‍ර මොනවා කිව්වද කියන්න දන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්න ඇති. ප්‍රොජෙක්ට් එක බාප්පගේ, සබ්ජෙක්ට් එක මගේ, පේපර් එක මහින්දානන්දගේ. මම එළියේ බාප්පා මිරිහානේ මහින්දානන්ද හිරේ කැරම් ගහන්න 4 දිනක් ඕන කියලා තවත් කට්ටිය ඕන කියලා මදි කියලා කියනවනේ කියලා ශෂීන්ද්‍ර කිව්වද කියන්න දන්නේ නැහැ. ශෂීන්ද්‍රට පුදුම ඇති. එන්න කිව්ව එකට නෙමෙයි ආපහු යන්න කිව්ව එකට ඊයේ කාබනික පොර සිද්ධියට ආවට ගියාට උත්තර දෙන්න බෑ. හිටපුව මාත්‍ය ශෂීන්ද්‍ර කියනවා යොහාන් බහසුරගේ වාර්තාව කාබනික පොර සිද්ධියට පැහැදිලිවම Taman වැඩිකාරයෙක් නොවන බවත් හිටපු රාජ්‍ය මාත්‍යවරයා වීම නිසා ඇඟ බේරා ගැනීම උත්තර දිය නොහැකි බව හිටපු රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියනවා. අල්ලස්සෝ දූෂ්ණ විමර්ශන කොමිෂන් සභාව කළ කැඳවීමකට අනුව එහි පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂ එලෙස ප්‍රකාශ කර තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. ඇත්තටම ඔව් ආවට ගියාවට උත්තර දෙන්න බෑ. ඇහැට දැකලා නැති පොහොර ඇටයක් කැටයක් වෙනුවෙන් ඩොලර් මිලියන 6.9ක් ගෙවපු රටක්. ඒ නිසා ඒ වගේ වට ආවට ගියාවට උත්තර දෙන්න බෑ. ඒක ඇත්ත.